වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 1 වෙනිදා එනම් බදාදා දිනේ උදෑසන සිට සවස 1:31 දක්වා වන කාලය තරමක් ගැඹුරු සිතුවිලි, රහස් කතාබහ, අභ්‍යන්තර පීඩනය, ඔබගේ මූල්‍ය තත්ත්වය හෝ පවුලේ වගකීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇති. මෙම කාලය තුලදී ඉක්මන් තීරණ, අනවශ්‍ය සැකය, තද වචන වළක්වාගෙන ඉතා සංසුන්ව කටයුතු කිරීම ඉතා යහපත් වනවා. උදෑසන 6:51 පසුව ඔබගේ වැඩ කටයුතු වල යම් තරමක පැහැදිලි ස්වභාවයක් ඇති වුවත් උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලය තුල අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් ඇමතුම් ලබා ගැනීම, නව ගමන් විමන් ආරම්භ කිරීම තරමක් ප්‍රමාද කර ගැනීම යහපත් වනවා. මේ වේලාව තුලදී ඔබගේ කටයුතු වල සුළු ප්‍රමාදයන්, වැරදි අවබෝධයන් හෝ මනසේ නොසන්සුන්තාවයක් ඇතිවීම සිදුවිය හැකියි. මෙම දිනේ දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී වැදගත් මූල්‍ය ගනුදෙනු, ගිවිසුම් සහ නව වැඩ කටයුතු ආරම්භ කිරීම, රැකියාව සම්බන්ධ වැදගත් තීරණ හෝ කෙනෙකුට දැඩි වචන වලින් පිළිතුරු දීමෙන් ඔබ වැළකී සිටිය යුතු වනවා. සවස 1:31 පසුව දවසේ ස්වභාවය ඔබට වඩාත් යහපත් ස්වරූපයක් ගනු ඇති අතර ඉදිරි ගමනට වඩා හිතකර කාලයක් උදා වනවා. ඔබගේ ගුරුවරුන්, වැඩිහිටියන්, විශ්වාසදායක අයගෙන් උපදෙස් ලබා ගැනීමට, අධ්‍යාපනික වැඩ කටයුතු, සැලසුම් සකස් කිරීම සහ ඉතා යහපත් තීරණ ගැනීමට වඩාත් යහපත් කාලයක් උදා වනු ඇති. සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලය ඔබට මෙම දිනේ වඩාත් යහපත්ම කාලය ලෙස හැඳින්විය යුතුයි. එම කාලය තුලදී ඔබගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට, වැදගත් කතාබහ, ලිපි ලේඛන කටයුතු, ඉගෙනීමේ කටයුතු, සැලසුම් සකස් කිරීම සහ යම් වැඩක් සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යාමට වඩාත් සුබ කාලයක් වනවා. සවස 3:43 සිට සවස 5:29 දක්වා වන කාලය ඔබට තරමක් අභියෝගකාරී විය හැකියි. මෙම කාලය අතරතුරදී වචන මගින් ඇතිවන ගැටුම්, ඔබගේ ගමන් බිමන් වල ඇතිවන ප්‍රමාදයන්, ඔබගේ වැඩ කටයුතු නැවත නැවතත් කිරීමට සිදුවීම හෝ අනවශ්‍ය වියදම් ඇතිවීම සිදුවිය හැකියි. සවස 6:29 සිට 6:52 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීමට, ආගමික කටයුතු වල නිරත වීමට වඩාත් යහපත් කාලයක් වනවා. සමස්තයක් ලෙස මෙම දිනේ මුල් භාගය ඉවසීමෙන් කටයුතු කිරීම මගින් දෙවන භාගය තුලදී ඔබට වඩාත් යහපත් ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවනු ඇති. නව වැඩ කටයුතු වලට වඩා පැරණි වැඩ කටයුතු නිවැරදි කිරීම, ඔබගේ සම්බන්ධතාවයන් යහපත් කර ගැනීම, සැලසුම් පිළිවෙලකට තැබීම සහ අනවශ්‍ය අවදානම් නොගැනීම මෙම දිනේ අවසානයේ ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල උදා කිරීමට සමත් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.